හලෝ ළමයි වෙල්කම් ටු මයි YouTube channel. අද 15 නෙමේ 16. ඒ කියන්නේ අප්‍රේල් 16. අදත් අපිට නෑදෑ ගෙදරට යන්න තියෙනවා. ඉතින් ඉස්සෙල්ලාම බලන්න මම ලෑස්ති වෙන විදිහ. මේක තමයි මම අද අඳින්නේ. මේ ස්කර්ට් එක අපේ අක්කා අවුරුද්දට ගෙනත් දුන්නේ. අර ක්‍රොප් ටොප් එක නම් මම ගත්ත එකක්. මම වීඩියෝ වල නිකමට පොඩිවට මේ ගත්ත ඇඳුම් පෙන්වුවට හරියටම පෙන්වුවේ නෑනේ. දැන් නම් හැබැයි ඇඳලා තියෙන ගොඩක් ඒවා කමන්නේ මම ඒ ඔක්කොම එක වීඩියෝ එකකින් ඇඳලා ඔයාලට පෙන්නන්නම්. ඔය සපත් දෙක තමයි මම අද මේකට දාගෙන ඉන්නේ. ඇත්තටම මේ සපත් දෙක හරි ෂොක්. මම ලෑස්ති වෙලා කෝකටත් කියලා මේ එහෙ ගිහින් අඳින්න ඇඳුමකුත් දාගත්තා. හොඳ වෙලාවට ඇත්තට මේක දාගත්තේ. වීඩියෝ එකේ අන්තිම වෙනකම් බලන් හිටියොත් ඒ ඇත්තම හොඳයි කියලා හිතේ ඔයාලට. අපි වීලේ තමයි ගියේ. ඉතින් මායි අම්මයි තාත්තයි කතේ ගියේ තමයි ගියේ. අපි උදේට කාලා හිටියේ නෑ. ඉතින් දැන් 12ට වගේ ඇති බඩගිනිත් හින්දා අපි නවත්තලා ඇවිල්ලා ෂෝටිස් ටිකක් අරගෙන කකා ගියේ. ඉතින් මං ගත්තේ සොසේජ් බන් එකක්. හැබැයි බන් එක තමයි ලොකු වැඩි. ඔය අපේ අම්මා කියන්නේ කන එකත් වීඩියෝ කරනවා කියලා. ඒකටම කතා ටික ඒවා කියනවා බලන්නකෝ. ඇහෙනවද දන්නේ නැහැ. හරි අපි පුංචි නාගේ නාවා. හැබැයි මාර රසණයක් තියෙන මේ රසන. එළියම තමයි ගෙදරකට ගියාට ඉන්නේ. අපේ පුංචිලා ගෙදර ලොකු කන්නඩියක් තියෙනවා. මං එතන ෆොටෝ ගැහුවා, වීඩියෝ ගත්තා ගොඩාක්. එතනම තමයි ගොඩක් වෙලා හිටියේ. ඒකල කවුරුත් වැඩි ඇවිත් හිටියේ නෑ. අපි අත්තම්මලා විතරයි තම ගිහින් හිටියේ. අනිත් නංගිලා මල්ලිලා තවම ඇවිත් හිටියේ නෑ. එයාලා එනකන් ඉතින් මම මෙතනට වෙලා ඒකගේ විකාර කර හිටියා ඉතින්. ඒකලා දාඩියත් එක්ක ඉඳන් මම එළියට වෙලා ටිකක් හිටියා. එතන මේ පුංචිලා ලස්සන බංකුවක් හදලා තියෙන එක ෂෝක්. හරි මේවා තමයි අද වෙලා තිබ්බේ. ඉතින් මේ කෑම නම් ඇත්තටම රහට තිබ්බා. කෑම කාලා ඔක්කොලා මේ වෙලාවේ හිටියේ. ඊට පස්සේ කෑම කාලා කට්ටියම සින්දු කිව්වා. සින්දු කියන ඉවර වෙලා මායි නංගිලා තුන් දෙනා එකතු වෙලා අපි ඔය ගඟට යන්න ගියා. පුංචිලා නම් ඊට පස්සේ දී බලන්නකො. මෙහෙම මේ වගේ තැනක ඇවිදින ගොඩක් කාලෙකින් මේ
ඉතින් හරි ෂෝක්. පොඩි එදන්නක් තිබ්බා. ඒක මම මේ එදන්න තමයි කියන්නේ. මේ එදන්නත් මම වීඩියෝ කරගත්තම බලන්නකෝ. වතුර නැත්තම් මෙහෙම ගිහින් වැඩක් නෑනේ. ඔය ඇදින් කෑ ගහනවා එන්නේ අපි නංගිලා. එයාලා දැන් ඔය ගංගා එයාලා මට කලින් ගිහින් දැක්කලා තමයි මේ කෑ ගහන්නේ. මේ ෂෝක් කියලා. අපි මේකට ඇවිත් නෑ කලින්. ඒකයි මේ අපි මෙච්චර ආසාවෙන් මේ ඉන්නේ. හරි අර කට්ටිය ගඟට බැස්සා වැඩ කියන්නේ. අපි ඔක්කොම ඇඳගෙන හිටපු ඇඳුම් වලින් තමයි මේ අලුත් ඇඳුම් වලින් තමයි ගඟට බැස්සේ. ඒකලා ඉතින් ඉතින් එහෙම හිටියා ඉතින්. ඒ ඇඳුම් වලින්. ඇඳුම් ගෙනාවෙත් නෑනේ අපි ඉස්සෙල්ලාම ආවේ නිකන් බලන්න කියලා විතරයි. උනාට ආවට පස්සේ ආසෙ හිතුණා. ෆෝන් එක ගියොත් මං ඉවරයි. අතන ෂෝක් එතන. එපා මං එන්න මෙහෙම එන්න. මේ වීඩියෝ වල සවුන්ඩ් මං අයින් කරේ නෑ. ඒවා එහෙම තියෙන තිබ්බේ මේ ඒවා කවදාද මටම බාද්දි ආස හිතෙන්න. මේ ඒකෙන්ද මේවා ඉතින් පවුලේ කට්ටිය එකතු වුණාම නිකන් නෝමල් දේවල් නේ හැමෝගෙම ඉතින් අපි කියන ඒවා. අපි කරන වැඩ නිකන් එච්චර ලොකුවට හිතලා මොනවත් හිතන්න එපා කියලා ඉල්ලනවා. ඉතින් අපි කොහොම හරි පැය දෙකමාරක් විතර උතන්ටලා සෙල්ලම් කරගෙන හිටියා. ඒකම ඉතින් ගොඩට ආවා ඉතින්. ගොඩට ඇවිත් එහෙම ගෙදර ගියා. හොඳ වෙලාවට මම එන ඇඳුමක් ගෙනත් තිබ්බනේ. ඒක තමයි මම ඇඳගත්තේ. ඉතින් අලුත් vlog එකකින් ආය හම්බෙනකම් thank you for watching. Bye.